Crick News SL. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2026 වසරේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නවතම තීරණයක් ගෙන තිබෙනවා. එනම් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා එයින් සමත්වන ක්‍රීඩකයන්ට පමණක් මෙවර IPL ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමේ තීරණයයි. කෙසේ හෝ දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක සහ කමිදු මෙන්ඩිස් දැනටමත් පරීක්ෂණයෙන් සමත්ව ඇති බැවින් ඔවුන්ට IPL ක්‍රීඩා කිරීමට අවසර ලැබී තිබෙනවා. අනෙක් ක්‍රීඩකයන් අතරින් නුවන් තුෂාර ඉදිරි දිනකදී මෙම පරීක්ෂණයට පෙනී සිටීමට නියමිතව ඇති අතර වනිදු හසරංග, මතීෂ පතිරණ සහ ඉෂාන් මාලිංග යන ක්‍රීඩකයන් දැනට ආබාධවලින් සුවය ලබමින් සිටින බැවින් ඔවුන් සුවය ලැබූ පසු ඉහත කී පරීක්ෂණයට මුහුණ දී යුතු වනවා. තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම තීරණය ගැනීමේ අරමුණ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම බවයි.